හයි යාළුවනේ ඔයාලට සුබම සුබ දවසක් වේවා. මුලින්ම කියන්න ඕනි මේක මගේ පළවෙනි වීඩියෝ එක. අඩුපාඩුකම් තියේවි මට කමෙන්ට් කරගෙන යන්න. අඩුපාඩුකම් ගැන විතරක් නෙවෙයි අපි පුරුදු වෙන්න ඕන හොඳ දේවලුත් ප්‍රශංසා කරන්න. ඉතින් මං කියන්නේ වර්ණනා ඕනේ නැහැ. පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. වැරදි අඩුපාඩුකම් හැම දෙයක්ම ගැන. ඉතින් ඔය තියෙන්නේ මං අද කරන්නේ ඩිස්මේකෝ එකක්. එතකොට ඔය තිබ්බේ දැන් මං පෙන්නුවේ මගේ මේ වෙනකොට තිබිච්ච ස්ටඩි ටේබල් එක ළඟ තිබිච්ච විදිහ. දැන් මං ඔය තියෙන ඒවා ගලවනවා. ඒ අතරට මං ඔයාලත් එක්ක පොඩි කතාවක් chat එකක් දාන්නම්. යාළුවනේ මේ ලෝකේ මිනිස්සු හැමෝම අපි කවුරුවත් දුප්පත් පොහොසත් කියලා බෙදලා ඉන්නේ නැහැ. අපි ඉපදෙනකොට මම පොහොසත් වෙන්න ඕන දුප්පත් වෙන්න ඕන කියලා එහෙම ඉන්නේ නැහැ. අපි කොහොම ආවත් දුප්පත් වෙලාවත් පොහොසත් වෙලාවත් අපි දැනගන්න ඕන තමන්ගේ ශක්තියෙන් නැගිටින්න. ඉතින් ඒකට වැඩ කරන්න. අපි ඉගෙන ගත්තොත් තමයි ඉගෙන ගන්න දේ තමයි ජීවිතේ කවදා හරි ලොකු තැනකට යද්දී අපිට වටිනම ආභරණේ වෙන්නේ. ඉතින් ගෑනු ළමයි විදිහට අපි ගොඩක් වෙලාවට හොඳට ඉගෙන ගන්න ඕන කියන්නේ අන්න ඒ නිසා. මම හඳුන් කොරක් පත්තු කරා. ඒක මම මේ කතාව අතරමැදට කියන්නේ. මම හඳුන් කොරක් පත්තු කරා මේ සාමාන්‍යයෙන් අපි හඳුන් කොරක් පත්තු කරන්නේ ඔක්කොම මාස් කරලා ඉවරනාමනේ. මම පත්තු කරා හඳුන් කොර ඒ සුවඳත් එක්කම වැඩේ කරගන්න. ඒක ටිකක් කරා අපි කම්මැලි ගතිය අඩු වෙන නිසා මම ওই වය එකක් තිබ්බේ මේ බල්බ් වලක් එක කැඩිලා මම ඒකත් අයින් කරලා දැම්මා. ඉතින් මම ඔයාලට කියන්නේ ජීවිතේ හැටි එහෙමයි. අපි කොයි විදිහට ඉපදුනත් අපි මැරෙන්න ඕන ශක්තිමත් මිනිස්සෙක් විදිහට. ඒක තමන්ගේ පැත්තෙන් තමන් දිනන්න ඕන කියන අදිෂ්ඨානේ අපිට තියනවා නම් මම දන්නවා අපි ඕන කෙනෙක්ට පුළුවන් ජීවිතේ අපි හිතන පතන හැමදේම අපිට ලං කරගන්න. හීන කියන දේවල් මං කියන්නේ ඔයාලා කවදාවත් හීන තියාගන්න එපා. හැමදාම ටාගට් එකක් ඉලක්කයක් තියාගන්න. හීන කියන දේවල් උදේට නැගිටිද්දි අපි රැයට දැකලා උදේට නැගිටිද්දි නැති වෙන දේවල් වුණාට ටාගට් නැත්තම් ඉලක්ක කියන්නේ ජීවිතේ අපි කවදා හරි අනිවාර්යෙන්ම ඇචීව් කරගන්න ඕනි කියන දේවල් යටතේ තියෙන දෙයක්. ඉතින් අපිට ලැබෙන දේ කොයි විදිහටද පුංචිම පුංචි දේන් උනත් සතුටු වෙලා ජීවිතේ ජය ගන්න අපි පුරුදු වෙන්න ඕනේ. දැන් අපි දේවල් අපිට දෙයක් නෑ කියලා දැක්කොතින් මට මේ දේ නෑ කිය ඉන්න එක නෙවෙයි. තියෙන දේ කොහොම හරි බැලන්ස් කරගෙන ජීවිතේ අපිට පුළුවන් විදිහට තව ලස්සන කරගන්නයි ඕනේ. දැන් ඔය වගේද මේ මෙහෙම තිබ්බම අපි කවුරුත් ඔය වගේ විදිහට කරන්නේ දැන් මම ගෙනල්ලා තියෙන්නේ මේ කොලයක් රුපියල් 20ක් වගේ තමයි වෙන වැඩිමයි කොලයක් ඩ්‍රෝවින් කොලයක් ලොකු ඩ්‍රෝවින් කොලයක් මම මේ කොල 6ක් ගෙනාවා. ග්ලූගන් බටයක් ගෙනාවා. ග්ලූගන් බට දෙකක් ගෙනාවා. බට අඩුම බටෙන් මුල් අටින් එකක් වගේ තමයි ඉවරුනේ. ඊතනවත් ඉවරුන්නේ නැතුව ඇති. ඒ නිසා මම කියන්නේ අපි පාවිච්චි කරද්දී අපිට පුළුවන් විදිහට අපි අපේ තැන හදා ගන්න ඕනේ. අපි වැඩ කරන්නේ අපි මහන්සි වෙන්නේ අපි කවදා හරි ඉස්සරහට යන්න. ඒ නිසා ඒ වෙනුවෙන් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒකට මොන ප්‍රශ්නේ තිබ්බත් මොන වාදකේ තිබ්බත් අපි යන ගමන නවත්තන්න හොඳ නෑ කවමදාවත්. මං ඔය මුලින්ම අලවන ඩිස්ටික 3 නම් මට ඒක හම්බ වුණේ. කියන්නේ අපි ක්ලාස් යනකොට අපිට මේ ඔය යුනිවර්සිටි වල එක ප්‍රොජෙක්ට් වලට අර ඕනි වෙන ගාන එකතු කරගන්න ඒගොල්ලෝ පොඩි ස්ටිකර්ස් ඒ වගේ දේ බුක් මාක් ඒ වගේ දේවල් රුපියල් 50ට 100ට විකුණනවා. ඒ විදියට හම්බ වෙලා මං ඉතින් අර
එහෙම ආවම ගන්න නිසා එහෙම අරගතපු තුනක්. ඒ වුණාට ඕකෙන් මම ඔය තුන තා ටිකකින් අයින් කරනවා. ඔය ටික ගලවලා වෙන ටිකක් තමයි යලවන්නේ. මේ ගතපු තුන මේ දැන් මං අලවපු ටික නම් අනිත් ටික මම Pinterest එකෙන් හොයාගෙන අලවපු ඒවා. ඒ කියන්නේ ඒ Pinterest එකෙන් අරගෙන මම ෆොටෝ කොපි කරපු ඒවා. ඔය තියෙන මේ ෆොටෝ ටිකේ අවසාන ෆයිනල් ලුක් එක. මේ ටික නම් අරගත්තේ මම පැස්කල් කලර් එකට ආස නිසා. එතකොට මේ ඒ ටිකත් මම ළඟ තිබිච්ච ටිකක් අර කොළ ටික මම ඒවත් දෙකක් වගේ අලවුවා. මම වැඩි මේකේ අලවන්නේ නැත්තේ. ඉතුරු ටික මම දැන් ඔය ලියන නෝට් මට ඕනි දේවල් ඒව අලවන තමයි මම ඉතුරු ටික ඉතුරු කරගන්නේ. එතකොට මම ඔය දැන් වෝල් එක තන මගේ මම කැමති විදිහට හදාගත්තා. මම සාමාන්‍යයෙන් ඊට ඉතුරු කරගන්නවනේ කොහොමද ඒව ලියන්නේ. ඒ නිසා මම ඊට පස්සේ මගේ ඩෙස්ක් එකත් ගෙනල්ලා උතරින් තියාගත්තා. ස්ටූල් එක කියන්නේ ඩෙස්ක් එකක්. ඒකත් තියාගත්තා.
මගේ පැන්සල් පෑන් ඕගනයිස් කරන්න තමයි හදන්නේ. මම මේකට මගේ නිල් රතු කළු පෑන් වර්ග තියෙන ඒවා එකකට, ඊළඟට මගේ පැන්සල් කවකටු තියෙන ඒවා එකකට, පැන්සල් මකන කවකටු කටර්ස් ඒවා එකකට දැම්මා. ඒ වගේම තව අඩි රෝල් තිබිච්ච ඒවා අඩි රෝල් තුයි කවකටු එකට දැම්මේ. පැන්සල් තුයි මකනයි කටරු එකට දැම්මේ. ප්ලටින්ගම් පාට පෑන්, ප්ලටින්ගම් ඒ පාට පැන්සල් වර්ග ඒව එකකට දැම්මා. අනිත් ටිකේ නිල් කළු පෑන් රතු පෑන් ටික තියුවා. තව ඔය අර මකන පැන්සල් දාපු එකටද කොහෙද තමයි මගේ වයිටෙක්ස් ඒවත් දාගත්තේ. මම ලොකුවට අර මේසෙ උඩ ගොඩක් දේවල් තියාගන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම මේකට තව පොඩි වතුර බෝතලයක් තියාගත්තා. normal චූටි වතුර බෝතලයක්. ඊට පස්සේ තව මගේ ටැබ් එක ඒක තියලා ඒකේ තියෙන ටච් පෙන් එක තමයි එතනට තියාගත්තේ. ඒ දෙක. එතකොට මගේ එතනින් හදලා ඉවරයි මගේ මේක. ඉතින් ඒ විදිහට තමයි ආතල් පොඩි වාසයක් තිබ්බා. මල් වාසයක් ඒකගෙනත් තියාගත්තා. ඉතින් මට ඔයාලටත් කියන්න තියෙන්නේ ජීවිතේ ලැබෙන පුංචි දෙයින් වුණත් සතුටු වෙන්න පුරුදු වෙන්න. එතකොට තමයි අපේ ජීවිතේ සාර්ථක කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක මෙච්චර වෙලා බලපු ඔයා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා අඩුපාඩු තියෙවි. ඒවත් මට කියාගෙනම යන්න. ඉතින් හැමෝටම සුබම සුබ දවසක්. goodbye.